සුබ දවසක් සියලු දෙනාට. අද මම ඔයාලට වැදගත් පාඩමක් රැගෙන ආවේ. ඔයාලා දන්නවා දැන් සෑම රැකියාවකම වගේ පරිගණකයක් භාවිතා වෙනවා. නැත්නම් ලැප්ටොප් එකක් භාවිතා වෙනවා. එහෙම නැත්නම් නිවසේ හරි කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් භාවිතා වෙනවා. එතකොට බලන්න ඔයාගේ කම්පියුටර් එක හරි ලැප්ටොප් එක හරි දිගෑර මේ ඕපන් කරලා ඔයාගේ ස්ක්‍රීන් එකේ හැම තැනම ස්ක්‍රීන් එක පිරෙන්නම එක එක ඒවා ගොඩ ගැහිලා තියෙනවා. ඒකට ඔයාටත් එපා වෙනවා ඔයාගේ කම්පියුටර් එක ඔයාගේ ස්ක්‍රීන් එක දිහා බලන්න. ඉතින් මම ඔයාලට ඒකට අද හොඳ විසඳුමක් අරගෙන ආවා. අපි කොහොමද මේ තියෙන ෆයිල් පිළිවෙලකට අපිට අවශ්‍ය තැන්වල හසුරවලා තියන්නේ කියලා. අපි ඒකට කියනවා ෆෝල්ඩර් එකක් අපි ක්‍රියේට් කරනවා කියලා. එතකොට ෆෝල්ඩර් එකක් කියලා කියන්නේ බලන්න ඔයාලගේ ස්ක්‍රීන් එකේ මෙන්න මේ වගේ කහ පාටට පේන ෆයිල් එකක් වගේ අයිකන් එකක් ඇති. මෙන්න මේ කහ පාටට පේන ෆයිල් එකට තමයි අපි ෆෝල්ඩර් එකක් කියලා කියන්නේ. මේකෙන් කරන්නේ අපි හැමතැනම සේව් කරලා තියෙන එක එක දේවල් මියුසික් වෙන්න පුළුවන් මියුසික් ෆයිල් එකක් වෙන්න පුළුවන් වීඩියෝ ෆයිල් එකක් වෙන්න පුළුවන් වර්ඩ් ෆයිල් එකක් වෙන්න පුළුවන් PDF ෆයිල් එකක් වෙන්න පුළුවන් ඔය හැමතැනම සේව් කරලා තියෙන ෆයිල්ස් ටික පිළිවෙලට ෆෝල්ඩර් එකක් ඇතුළට අසුරලා තියෙන එකට තමයි අපි ෆෝල්ඩර් එකක් කියලා කියන්නේ. දැන් මම කියා දෙන්න හදන්නේ කොහොමද ෆෝල්ඩර් එකක් හදන්නේ කියලා. ඔයාලට ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදන්න ඕන නම් මෙන්න මේ ඉස්සරහ තිරයට තමයි අපි ඩෙස්ක්ටොප් එක කියලා කියන්නේ. මෙන්න මෙතන තමයි අපි ෆෝල්ඩර් එක හදන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ කම්පියුටර් එකේ තියෙනවා ස්ක්‍රීන් එකේ this PC නැත්නම් PC කියලා ඇති නැත්නම් කම්පියුටර් කියලා ඇති අන්න ඒ වගේ නමකින් අයිකන් එකක් ඇති. ඒකට ඩබල් ක්ලික් කරලා මෙන්න මේ පැත්තේ මේ තියෙන ලිස්ට් එකෙන් ඔයාට අවශ්‍ය ස්ථානය තෝරගන්න පුළුවන්. දැන් මම තෝරගන්නවා ડોකියුමන්ට් කියන එක. එතකොට මේ ડોකියුමන්ට් එක ඇතුලේ තමයි මගේ ෆෝල්ඩර් එක නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් පික්චර් කියන එක තෝරන්න. එතකොට පික්චර් කියන එක උඩ ක්ලික් කරාම මෙන්න පික්චර් කියන ප්ලේස් එක ඕපන් වෙනවා. මෙතන අපිට පුළුවන් ෆෝල්ඩර් එකක් නිර්මාණය කරන්න. ඔයාලට දැනටමත් තියෙනවා මේක ඇතුලේ ෆෝල්ඩර්ස් දෙකක් තියෙනවා. ඒතර අන්න ඒ වගේ අපිට අවශ්‍ය ස්ථානය තෝරගන්න පුළුවන්. හරි. දැන් බලමු එහෙම ස්ථානය තෝරගත්තට පස්සේ කොහොමද ෆෝල්ඩර් එකක් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම ඔයා මේ ප්ලේස් එක තේරුවාම ඒකේ තියෙන හිස් තැනක රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා මවුස් එකේ දකුණු පැත්තේ බොත්තම ඔබනවට තමයි අපි රයිට් ක්ලික් කරනවා කියන්නේ. රයිට් ක්ලික් කරලා නිව් වලට යන්න. නිව් වලට ගිහින් ෆෝල්ඩර් කියලා තෝරන්න. ඔන්න දැන් ඔයාට අලුත් ෆෝල්ඩර් එකක් නිර්මාණය වුණා ක්‍රියේට් වුණා. මෙන්න මෙතනට ඔයාට අවශ්‍ය නම ටයිප් කරන්න. ටයිප් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. ඔය විදිහට තමයි ෆෝල්ඩර් එකක් නිර්මාණය කරන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ෂෝට් කට් එකක් අපි පාවිච්චි කරනවා CTRL එකයි Shift key එකයි N අකුරයි එකවර ප්‍රෙස් කරන්න ඕනේ. CTRL Shift N. එතකොට ඔයාලට new folder එකක් හම්බ වෙනවා. ඒකට ඔයාලට අවශ්‍ය නම ටයිප් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ window එකක් නම් තියෙන්නේ. මේක මේ උඩ තියෙනවා. home කියන tab එකේ home කියන tab එකේ new folder කියලා තියෙනවා. ඒක උඩ ක්ලික් කරලා ඔයාලට new folder එකක් හදා ගන්න පුළුවන්. එතනට ඔයාලට අවශ්‍ය නම ටයිප් කරලා enter key එක press කරන්න. ඔන්න ඔය විදිහට තමයි folder එකක් නිර්මාණය කරන්නේ. අපි ඊළඟ දවසේ ඉගෙන ගමු කොහොමද ෆෝල්ඩර් එකක් ඇතුළට ෆයිල්ස් ගබඩා කරලා තියාගන්න කියලා. හැමෝටම සුබ දවසක්.